ආයිබෝන් මගේ යාළුවෝ හැමෝටම ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ජෙසි මොබයිල්ස් අපි අදත් අලුතෙන් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නම් කොහොමද දුර ඉන්න කෙනෙක් ෆෝන් එකක් අපෙන් ඕඩර් කරගන්නේ සහ ඒ ඩිලිවරි ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මම දන්නවා මාව ගොඩක් විශ්වාස කරලා දුර ඉඳලා ගොඩක් කට්ටිය මගෙන් ඕඩර්ස් දානවා. ඉතින් ඒ වගේම මේ දවස් ටිකේම මට කතා කරලා මම සම්බන්ධ කරගෙන මගේ නිවසට ඇවිල්ලා ෆෝන් අරන් යනවා. ඉතින් ඇත්තටම ඔයාලට එන්න පුළුවන්කමක් තියෙනවා නම් ඇත්තටම මං ඉන්න තැනට ඇවිල්ලා ෆෝන් එකක් අරන් යන එකට තමයි මාත් කැමති. ඉතින් මොකද අර ගොඩක් වෙලාවට දුර ඉන්න කට්ටිය සමහරවිට චකිතයක් තියෙනවා මුදල් දාලා ෆෝන් එකේ වදින නැද්ද කියන එක. ඉතින් ඒක ගොඩක් සාධාරණයි. ඉතින් මම මේ කතා කරන කට්ටියටත් කියන්නේ ඩිලිවරි කරගන්න කලින් ඔයාලා දෙපාරක් හිතන්න. මොකද මමත් කැමති නෑ ඒ විශ්වාසය කඩ කරගන්න. ඉතින් මගේ පැත්තෙන් මම 100%ක්ම ඒ විශ්වාසය රකිනවා. ඉතින් ඒ වගේම පුළුවන් හැම වෙලාවෙම මම කියන්නේ මම ඉන්න තැනට ඇවිල්ලා ඔයාලා පුළුවන් තරම් දවසම හරි ගමන්නේ ෆෝන් එක චෙක් කරලා ඉන්න තැනට ඇවිල්ලා ෆෝන් එක අරගෙන තමයි මමත් කැමති. ඉතින් එහෙනම් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක අද බලන කෙනෙක් නම් නැත්නම් මගේ channel එකට අලුතෙන් ආපු කෙනෙක් නම් ඔයාලා පළවෙනි පාර්ට මේ වීඩියෝ එක බලනවා නම් මම පොඩ්ඩක් මං ගැන විස්තරයක් කරන්නම්. මම දකුණු කොරියාවෙන් ෆෝන් ගෙන්නන කෙනෙක්. ඉතින් මම කරන්නේ Samsung iPhone ඒ වගේම LG ෆෝන් ඔය කියන වර්ග තුන විතරයි. ඉතින් ඒවා මම ඩිරෙක්ට්ම ලංකාවට ගේනවා. ඉතින් ඒ වගේම අතරමැදිව හරහාවත් තොග ගැනුම් කරුවන්ගෙන් අරන් නෙවෙයි මේවා මම ගේන්නේ දකුණු කොරියාවෙන්. ඉතින් ඒ නිසා ඔයාලට සාධාරණ මුදලකට මට දුරකථන අලෙවි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මම කෙටියෙන් මේක කියන්න යන්නම්. මොකද මම හැම වීඩියෝ එකම මේක කියනවා. මොකද අලුතෙන් වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා එයාගේ දැනගැනීම පිණිස. දකුණු කොරියාවේ මගේ සහෝදර දෙදෙනෙක් ඉන්නවා. ඉතින් ඒ දෙන්නම සේවය කරන්නේ දුරකථන හා සම්බන්ධ ආයතනයක. ඉතින් ඒ නිසා එයාලට හොඳ ෆෝන් හම්බ වෙනවා. මොකද එතෙන්ද කොරියාව ජාතිකයින් එයාලගේ ෆෝන් එක එක්ස්චේන්ජ් කරගන්න නැත්නම් පරණ ෆෝන් එකේ දාලා අලුත් ෆෝන් එකක් ගන්න. ඉතින් එතෙන්ද එනවා. ඉතින් ඒ වෙලාවට අපි එයාලගේ පරණ ෆෝන් එක අරන් අලුත් ෆෝන් එකක් දෙනවා. ඉතින් ඒ පරණ ෆෝන් හොඳ තත්ත්වයේ තියෙනවා අපි ලංකාවට දානවා. ඉතින් ඒ විදිහට තමයි අපි ලංකාවට හොඳ තත්ත්වයේ ෆෝන් එකක් ගන්න. ඉතින් ඒ වගේම ඔයාලට පළවෙනි අයිතිකරුගෙන්ම ලැබෙන ෆෝන් එකක් මාහරහා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. හරි යාළුවනේ. ඉතින් මම කියන්නම් කොහොමද ඔයාලා ෆෝන් එකක් මගෙන් දුර ඉන්න කෙනෙක් කොහොමද ඕඩර් එකක් දාලා එයාට ඩිලිවරි කරගන්න කියලා. ඉතින් මුලින්ම කියන්නම් ඔයාලට අවශ්‍ය ෆෝන් මොඩල් එක මොකක්ද කියලා මගෙන් ඉස්සෙල්ලාම අහන්න. ඉතින් available ද කියලා. available නම් මම මේ ෆෝන් එකේ ෆොටෝස් ඔයාලට එවනවා. ඉතින් ඒ වගේම ෆෝන් එකේ ඔයාලට අවශ්‍ය විදිහට වීඩියෝ එකක් කරලා ඔයාලට අවශ්‍ය පැත්ත මොකද්ද ෆෝන් එක උඩ අතට යට අතට ඒ වගේ මොන විදිහකට බලන්න ඔයාලට අවශ්‍ය විදිහට මම වීඩියෝ එකක් එවනවා. ඉතින් එහෙම ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් වීඩියෝ කෝල් එකක් කරන් ෆෝන් එක තත්ත්වය බලන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් ඒ වගේම ෆෝන් එකේ තත්ත්වය 100%ක්ම මම ඔයාලට වීඩියෝ එකේදී සහ ෆොටෝස් වලින් පෙන්නනවා. ඉතින් ඒ ඔයාලට කියපු විදිහටම තමයි මම මේ ෆෝන් එක තියෙන විදිහටම ඒ පෙන්නපු ෆෝන් එකම තමයි මම එවන්නේ. ඉතින් ඒ වගේම ෆෝන් කීපයක් වුණත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මම ෆොටෝස් වීඩියෝස් වලට අමතරව මම අහන වීඩියෝ කෝල් එකක් කරන් ඔයාලට පෙන්වන්නද කියලා. ඉතින් කැමති කස්ටමර් කෙනෙක් ඉන්නවා නම් එයාට වීඩියෝ කෝල් එකකින් උනත් ෆෝන් එක පෙන්වන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට අවශ්‍ය ෆෝන් එක මොකක්ද කියලා තෝරගත්තට පස්සේ ඊට පස්සේ වෙන්නේ ඔයාලා ඒ ෆෝන් එකේ අවශ්‍ය මුදල මට ඩිපොසිට් කරන්න ඕන. ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් හරි නැත්නම් ඔයාලට බැංක් එකට ගිහලා හරි ඒ ෆෝන් එකේ ප්‍රයිස් එක ඔයාලට ඩිපොසිට් කරන්න වෙනවා. ඉතින් ඔයාලා ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් දානවා නම් ඒ ට්‍රාන්ස්ෆර් එක කරපු එක ප්‍රූෆ් කරන්න මට ස්ක්‍රීන්ෂොට් එකක් හරි නැත්නම් ගොඩක් වෙලාවට PDF එකක් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන ඇප් එකේ. ඒ වගේම එහෙම නැත්නම් ඔයාලා බැංක් එකට ගිහිල්ලා ඩිපොසිට් කරනවා නම් නැත්නම් මොනෑම ක්‍රමයකට ඩිපොසිට් එකක් කරනවා නම් ඒකේ මොකක් හරි ඔයාලට මට ප්‍රූෆ් එකක් නැත්නම් ඒක ප්‍රූව් කරන්න මොකක් හරි ෆොටෝ එකක් හරි ඩොකියුමන්ට් එකක් විදිහට PDF එකක් විදිහට මට එවන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම ඔයාලගේ නමයි ඔයාලට බාණ්ඩේ ඉන්න ඕන අවශ්‍ය ඇඩ්‍රස් එක ඒ වගේම ඔයාගේ ෆෝන් නම්බර් දෙකක් මම ඉල්ලනවා. ඉතින් මම කිව්වා වගේ ඔයාලගේ නමයි ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බර් දෙකයි හරියටම එවන්න ඕන. මොකද සමහර වෙලාවට ෆෝන් නම්බර් එක වැරදිට වෙලා තිබිලා ඒ නම්බර් වැඩි කරන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඇඩ්‍රස් තියෙන තැන වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක කෙසේ වෙතත් මගේ නම්බර් එකත් මම from කියලා දාලා මගේ නම්බර් එකත් යවනවා. ඉතින් ඔයාලගේ ඇඩ්‍රස් මොනවත් නම්බර් වැඩ කරන්නේ නැත්නම් මට අනිවාර්යෙන් කෝල් එක එනවා. ඉතින් ඒ සම්බන්ධ බයක්ස් එකක් තියාගන්න බා. ඉතින් ඊට පස්සේ අපි කරන්නේ ඔයාලගේ ඕඩර් එක කන්ෆර්ම් කරාට පස්සේ අපි පාර්සල් එක සකස් කරන එක
ඉතින් අපි මෙහෙම ෆෝන් එක වන්න කලින් 100%ක්ම ෆෝන් එක චෙක් කරනවා. ඉතින් අපි අතින් කීපවතාවක්ම ෆෝන් එක චෙක් කරනවා. ඉතින් යාළුවනේ අනිත් දේ තමයි මම කොහෙද ඉන්නේ කියලා අහන ගොඩක් කට්ටිය. ඉතින් මම ජීවත් වෙන්නේ කඩුගන්නාව කියන ප්‍රදේශයේ. ඉතින් කඩුගන්නාව කියන ප්‍රදේශයට ඔයාලට එන්න වෙනවා දුරකථනයක් මිලදී ගන්නවා නම්. ඉතින් ඒ වගේම මම දැන් තාවකාලිකව පිළිමතලාව කියන ප්‍රදේශයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා දැන් එනවා නම් එන්න ඕන. මම ඉන්නේ පිළිමතලාවේ. ඉතින් ඔයාලා මට කෝල් එකක් දීලා එනවා නම් එන්න මොනවද අවైలබල් කියලා දැනගෙන මොනවද ස්ටොක් එකේ තියෙන කියලා දැනගෙන ඒ වගේම එන්න කලින් අනිවාර්යයෙන්ම මගේ ලොකේෂන් එක මම ඔයාලට දානවා WhatsApp එකට. ඉතින් අනිත් දේ තමයි අපි කොහොමද ඔයාලට දෙන වගකීම කියලා. අපි ඔයාලට සති දෙකක වගකීමක් දෙනවා. නැත්නම් දවස් 14ක් දෙනවා ඔයාලට ෆෝන් එක චෙක් කරගන්න. ඉතින් අපි චෙක් ඉන් වොරන්ටි එකක් විදිහට තමයි ඒක දෙන්නේ. ඉතින් මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට ඒ දින 14 ඇතුළත ෆෝන් එකට ෆෝන් එකක් අපේ මාරු කරගන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට අපි ඔයාලා අපෙන් මිලදී ගත්ත ෆෝන් එක අපේ ස්ටොක් එකේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට ඔයාලට වෙන මොඩල් එකකට යන්න හරි නැත්නම් අපෙන් සල්ලි ආපහු ඔයාලට දවස් 14ක ඇතුළත ඒ මුදලම රිටර්න් කරගන්න පුළුවන්. ඒක 100%ක්ම සහතික කරලා මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියනවා. ඉතින් යාළුවනේ අපි පැකේජ් එක ගොඩක් සේෆ්ටි විදියට හදාගත්තට පස්සේ ඊට පස්සේ කරන්නේ අපි ඩිලිවරි ප්‍රොසෙස් එකට අපි කුරියර් සර්විස් එකට බාර දෙන එකයි. ඉතින් අපි තෝරාගත්ත කුරියර් සර්විස් එකක් තියෙනවා. ඉතින් අපි ඒක හරහා ඩෙලිවරි එකට දානවා. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලට දවසක් වගේ ඇතුළත ගන්න පුළුවන්. ඒ කියන්නේ පැය 24ක් නැත්නම් අපි හිතමු අපි අද ඩෙලිවරි එකට දැම්මම ඔයාලට ඊළඟ දවසේදී අනිවාර්යයෙන්ම ෆෝන් එක හම්බ වෙනවා. ගොඩක් වෙලාවට ඉතින් ගොඩක් දුර පළාත් වල ඉන්නවා නම් සමහර වෙලාවට දවස් දෙකක් වෙන්නත් පුළුවන්. මොකද සමහර වෙලාවට කුරියර් සර්විස් එකේ මොකක් හරි ගැටලුවක් තිබිලා ඒ කට්ටියගේ ඩෙලිවරි එකේ මැද ප්‍රශ්නයක් මොනවා හරි වුණොත් විතරක් සමහර වෙලාවට දවස් දෙකක් වෙන්න පුළුවන්. ඉතින් උපරිම දවස් දෙකක් වගේ ඇතුළත අපේ ඩෙලිවරි එක අනිවාර්යයෙන්ම වෙනවා. ඉතින් ඊට පස්සේ තියෙන ප්‍රශ්නයක් තමයි කොහෙද අපේ පාර්සලේ තියෙන්නේ කියන එක බලා ගන්න එක. ඉතින් අපි යවන කුරියර් සර්විස් එකේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඉතින් අපි ඔයාලට පාර්සලෙත් එක්ක ට්‍රැකින් නම්බර් එක ගහලා තියෙන පාර්සලේ ෆොටෝ එකක් තමයි වන්නේ. ඉතින් එතනින් ට්‍රැකින් නම්බර් එක ඔයාලට ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා එයාලා වෙබ්සයිට් එකේ ගිහිල්ලා එයාලගේ ට්‍රැකින් නම්බර් එක දීලා ඔයාලට සර්ච් කරලා බලන්න පුළුවන්. පාර්සලේ කොහෙද තියෙන්නේ කියලා. ඉතින් සමහර වෙලාවට එයාලගේ පොඩි ඩිලේස් තියෙනවා. සමහර වෙලාවට පාර්සලේ එයාලගේ බ්‍රාන්ච් එකට ඔයාලගේ ළඟම බ්‍රාන්ච් එකට ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. ඉතින් සමහර වෙලාවට එතන අප්ඩේට් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලට එතනින් චෙක් කර ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාලගේ මම එවන කුරියර් සර්විස් එකේ ළඟම බ්‍රාන්ච් එකට කෝල් කරලා බලලා පාර්සල් ඇවිල්ලාද කියලා බලා ගන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ ওই විදිහට තමයි අපේ දුර ඉන්න කට්ටියට අපි ඕඩර් එකක් දැම්මට පස්සේ අපේ ඩෙලිවරි ප්‍රොසෙස් එක වෙන්නේ. ඉතින් එතනින් පස්සේ ඔයාලට දවස් 14ක මම කලින් කිව්වා වගේ වොරන්ටි එක හම්බ වෙනවා. ඉතින් මොනවාම රිස්ක් එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට මොනවා හරි එතන අප්ඩේට් වලදී ප්‍රශ්නයක් එනවා නම් නැත්නම් මොනවාම හරි දෙයක් තියෙනවා නම් මට කතා කරලා ඒ දේ දැනගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම කිව්වා වගේ ඔයාලට අපිට ඩෙලිවරි එකට දාන්නේ අපිට කෑෂ් ඩිපොසිට් කරාම තමයි. ඉතින් අපි එහෙම නැතුව අපි COD කියන සිස්ටම් එක අපේ නෑ. අපේ ඩිපොසිට් කෑෂ් ඩිපොසිට් වලට තමයි අපි ඩෙලිවරි එක කරන්නේ. ඉතින් යාළුවනේ අපි ඊයේ දවසේ අපේ ඕඩර් කරපු කට්ටියට අපි ඩෙලිවරි එකට අපි යවන්න තියෙන ෆෝන් ටිකක් ලෑස්ති කරා. එයාලා ඉල්ලලා තිබ්බා. ඉතින් ඒ ෆෝන් කොහොමද ඩෙලිවරි එකට රෙඩි වුනේ කියන එක අපි මේ වීඩියෝ එකේ ඉස්සරහට බලමු. ඉතින් අපි බලමු කොහොමද මොනවද යවුව ෆෝන් කොහෙටද අපි යවුවේ කියන එක අපි දැන් බලමු. ඉතින් යාළුවනේ මම ඔයාලට කිව්වා වගේම මේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ අපි ඊයේ දවසේ ඩෙලිවරි එකට රෙඩි කරලා තිබ්බ ෆෝන් ටික. ඉතින් මේ හැම ෆෝන් එකක්ම ඔයාලට දෙන්නේ ෆුල් සෙට් එක. ඉතින් මං මිල ගණන් කියන්නේ ඔයාලට හැම වෙලාවෙම ෆුල් සෙට් එකමයි. ඉතින් අපි ඔයාලට කොරියාවෙන් එන්නන හොඳ චාර්ජර් එකක් දෙන්නේ 20 watt or 25 watt චාර්ජර් එකක්. ඉතින් අපි ඒක ෆෝන් එක අනුව ඒ චාර්ජරේ දෙනවා. ඉතින් ඒ වගේම බෑක් කවර් එකක්, ඒ වගේම අපි ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් වැඩ කරන කර්ව් එජස් නැති ඩිස්ප්ලේ තියෙන ෆෝන් වලට අපි හොඳට ඉන් ඩිස්ප්ලේ ෆින්ගර්ප්‍රින්ට් එක වැඩ කරන හොඳ ටෙම්පර්ඩ් ග්ලාස් එකක් දෙනවා. ඉතින් ඒ වගේම බෑක් කවර් එකක් සහ C to C කේබල් එකක් දෙනවා අපි. හොඳට සුපර් ෆාස්ට් චාර්ජින් සහ ෆාස්ට් චාර්ජින් වැඩ කරන අපි කිසිම බාල ඇක්සසරිස් එකක් දෙන්නේ නැහැ. නෝමල් ස්ටිකර්ස් දෙන්නේ නැහැ. නැත්තම් බාල චාර්ජර්ස් කේබල්ස් දෙන්නේ නැහැ. ඔක්කොම හොඳම තත්ත්වයේ තියෙනවා තමයි දෙන්නේ. ඉතින් ඒ වගේම ඇක්සසරිස් වලත් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා. ඒවා වලට ඕනලාග මාරු කරගන්නත් පුළුවන්. ඉතින් මේ පළවෙනිටම තියෙන S23 එකක් අපි මේක ඇමිලි පිටට යවුවේ. ඉතින් ඊට පස්සේ 13 මිනි එක මේක අපි යවුවා නිට්ටඹුවට. ඉතින් Note 20 එකක් තියෙනවා අපි මේක මීගොරට යවුවේ. ඉතින් ඊට පස්සේ තියෙනවා S21 එකක් මේක අපේ අනුරාධපුරට යවුවා. ඉතින් ඊට පස්සේ තියෙන S10 එකක්. ඉතින් අපි මේක යවුවා. මේකත් අපි අනුරාධපුරයට තමයි කස්ටමර් කෙනෙක් ඕඩර් කරලා තිබ්බේ. ඉතින් අපි මේවා ගොඩක් සේෆ්ටි විදිහට
පැකේජ් හදලා තමයි ඒ කට්ටියට යවන්නේ. ඉතින් මේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ අපෙන් කස්ටමර් ඇඹිලිපිටිය අපේ කස්ටමර් කෙනෙක් අපෙන් ඕඩර් කරපු S23 එකක්. ඉතින් අපි මේකට MagSafe back cover එකක් දැම්මා. එයා රික්වෙස්ට් කරලා තිබ්බා MagSafe back cover එකක් ඕන කියලා. ඉතින් අපි ඒකක් දාලා අපි යවන්න කලින් මේ ෆෝන් එක හොඳටම චෙක් කරලා තමයි යවන්නේ. ඉතින් ඒත් එක්කම යාට 25 watt හොඳ charger එකක් දෙනවා. මේක GN ටෙක්නොලොජි තියෙන හොඳ charger එකක්. ඉතින් මේක අපි කොරියාවෙන්ම ගෙන්න එකක්. ඉතින් ඒ වගේම හොඳ C2C කේබල් එකක් දෙනවා. හොඳට ෆාස්ට් charging super fast charging වැඩ කරන එකක්. ඉතින් ඒ වගේම එයාට අපි යවුවා tempered glass එකක්. ඉතින් මේක fingerprint එක in display fingerprint වැඩ කරන tempered glass එකක්. ඉතින් අපි මේ විදිහට හොඳටම පාර්සල් එක හදලා තමයි ඒ කියන්නේ කිසිම ඩැමේජ් එකක් නොවෙන්න මේ විදිහට හදලා තමයි අපි යවන්නේ. ඉතින් අපි මේ පාර්සල් එකට කස්ටමර්ට ලැබෙන ටයිම් එක වෙනකොනුත් වග කියනවා. ඒකේ වගකීම අපි 100% ගන්නවා එයාගේ අතට ලැබෙනකන් සහ ඒ අපි ෆෝන් එකට දෙන වගකීමට අමතරව අපි එයාගේ අතට ලැබෙනකුනුත් ඩිලිවරි එකේදීත් මොනවා හරි ඩැමේජ් එකක් වුණොත් අපි ඒක වගකීමත් 100%ක්ම බාර ගන්නවා. ඉතින් යාළුවනේ ওই විදිහට තමයි අපේ දුර ඉන්න කට්ටියට ඕඩර් එකක් කරන කට්ටියට ඕඩර්ස් දාන කට්ටියට ඩෙලිවරි ප්‍රොසෙස් එක ওই විදිහට තමයි වෙන්නේ. ඉතින් එයාලයින්වල මම වීඩියෝ එක අවසන් කරන්න යන්නේ. ඉතින් අලුත් ස්ටොක්ස් කීපයක් ඇවිල්ලා තියෙනවා. මම ඉක්මනට ඒකේ වීඩියෝස් ටිකක් අරන් එන්න. ඒ වගේම WhatsApp group එකට ඇඩ් වෙලා ඉන්න. මම ඒකෙත් ගොඩක් වෙලාවට අප්ඩේට්ස් දානවා. ඉතින් සමහර වෙලාවට මට ඒකේ අප්ඩේට් දාන්න බැරි වෙන්න පුළුවන් මගේ තියෙන කාර් වයිලත් එක්ක. ඉතින් මොකද සමහර වෙලාවට group එකට අප්ඩේට්ස් දාන්න කලින් මගේ තියෙන ෆෝන් විකිලා අවසන් වෙනවා. ඉතින් සමහර වෙලාවට මට group එකට අප්ඩේට් එකක් දාගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ එහෙනම් මම වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් එහෙනම් මාත් එක්ක දිගටම රැඳී ඉන්න පාරිභෝගික ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මට විශේෂයෙන් ගන්න ඉතින් ගොඩක් දුර බැහැර ඉඳලා එනවා. ඉතින් ලංකාව වටේම කට්ටිය මට කතා කරලා මගෙන් ෆෝන් මිලදී ගන්න එනවා. ඉතින් මට ගොඩක් සතුටුයි ඒකට. ඉතින් මම දන්නවා මාව විශ්වාස කරලා තමයි මේ දුර ඉඳලා එන්නේ මගේ වචනෙට. ඒ වගේම මේ වීඩියෝ බලන කට්ටිය මාව විශ්වාස කරලා තමයි එන්නේ. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි ගොඩක්ම ස්තුතියි. ඉතින් ඔයාලා නිසා මට මේ බිස්නස් එක තවත් ඉස්සරහට කරගෙන යන්න ආසයි. ඉතින් එහෙනම් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.